යපන් මල්ලි ආයිති මල් කෑල්ල වගේ දිලිස්සෙවි රන් වගේ සෝසා ඉතින් ඔයාලා සාදරයෙන් පිළිගන්න චාමියා YouTube channel එකට. ඉතින් boys and girls මම අද වීඩියෝ එකෙන් ගෙනාවේ හරියටම කස්ටමර් එකක් හදන්නේ කොහොමද කියලා. ඉතින් අපි බලමු හරියටම කස්ටමර් එකක් හදන්නේ කොහොමද කියලා. ඊට කලින් කියන්න දෙයක් තියෙනවා. මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක all කරලා කියලා මම මතක් කරනවා. මට subscribe 50ට යන්න උදව් කරන්න කියලා මම කියන්න ඕන අනිවාර්යයෙන්ම. ඉතින් මුලින්ම කස්ටමර් එකක් හදන්න බලද්දී මේ කස්ටම් කියන එකට ගියාට පස්සේ ඔයාලා ක්‍රියේට් කියනක් තියෙනවා. ක්‍රියේට් කියන එක ඔබලා කස්ටමර් එතන ගියාට පස්සේ ඔයාලට පේනවා රූම් නේම් කියන දේ ඔයගොල්ලන්ගේ නම් පෙන්නනවා. ඔයාලට ඕන වෙන පාස්වර්ඩ් එක දෙන්න පුළුවන්. පාස්වර්ඩ් දුන්නාම අනික කවුරුත් එන්නේ නැහැ. වෙන කාටවත් ඔයාලා ලොග් වෙන්න බෑ ඔයගොල්ලන්ගේ කස්ටමර් එකට. ඊට පස්සේ දැන් ටීම් මෝඩ් එක දාන්න. ටීම් මෝඩ් එක කියන ඔයගොල්ලෝ තනියෙන් ගවන්න නැත්නම් සෝලෝ දාන්න. දුවන කෙන 2vs2 ගන්න එහෙම 4vs4 ගන්න ස්ක්වොඩ් එහෙම දාන්න. ඔයගොල්ලෝ සෝලෝ දැම පෙන්න ප්ලේයර්ස්ලා දෙන්නයි කියලා. එහෙම පෙන්න මේ ප්ලේයර්ස්ලා ගන්න. මිනිමම් ලෙවල් කියන්නේ ඔයගොල්ලෝ 10 දැම්මොත් එහෙනම් ලෙවල් 10ට වැඩි විතරයි ඔයගොල්ලන් කස්ටමර් එන්න පුළුවන්. එහෙම ඊට පස්සේ මෙතන ඔයගොල්ලෝ බලන්න පුළුවන් රෙස්පෙක්ට් ඒ කියන්නේ ඔයගොල්ලෝ බලන් ඉන්න පුළුවන් ගන්න. ඔයගොල්ලෝ කැමති ගණනක් එක දාන්න. ඊපස්සේ ඒක හරි වෙටින් මෙතන ගේම් කියන එකට ගියාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් උඩින්ම රවුන්ඩ් ගන්න. රවුන්ඩ් කියලා තියෙන රවුන්ඩ් 7 කියන්නේ ඒ කියන්නේ මැච් 4ක් ගන්න එක තමයි දිරන්නේ ඒකේ. ඔයගොල්ලෝ ඒක 13 දාගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන ඔයාලා බලන්න පුළුවන් මේ ලිමිටඩ් මේක ලිමිටඩ් කියන්නේ අමෝ ලිමිටඩ්. ඊට පස්සේ throw බ්ලී ලිමිටඩ් එහෙම තියෙනවානේ. ඒ ලිමිටඩ් තියෙන ඔක්කොම ටික නෝදා ගන්න. ඒ කියන්නේ මේ ඕන බලපුවා මේ මෙතන යට්ටම් කියලා පස්සේ හොට් කියලා තියෙන්නේ. ඒ හොට් කියලා තියෙන දෙකම නෝදා ගන්න. මොකද කිව්වොත් ඒ ලිමිටඩ් කියන එක yes දාගත්තොත් වෙන්නේ ඔයගොල්ලන්ට වෝල් අන්ලිමිටඩ් එන්නේ වෝල් ලිමිටඩ් එන්නේ වෝල් ප්‍රමාණයක් විතර ඔයගොල්ලන්ට. ඒකින්ද ඔයගොල්ලෝ නෝදා ගන්න එක. ඒ කියන්නේ ගන් වල රීලෝඩ් එක කියන කොහොමද නැත්නම් ගන් ටික වෙලාවක් ඇද්දී ඔයගොල්ලන්ට ගන් එකේ ඔයගොල්ලෝ ගන් එකේ කියන්නේ උණ්ඩ ඉවරනවා. හරිද? ඒකෙන්ද ඔක්කොම ඔයගොල්ලෝ නෝදා ගන්න ලිමිටඩ් තියෙන ඔක්කොම ටික නෝදා ගන්න. ලිමිටඩ් තියෙන මේ හොට් කියලා තියෙන ඔයගොල්ලන්ට ඒ හොට් දෙකම නෝදා ගන්න. ඊට පස්සේ මේ අඩම් වෙන්න හෙඩ්ෂොට් කියලා හෙඩ්ෂොට් විතරයි නම් ඔයගොල්ලෝ ගන්න. හෙඩ්ෂොට් ඔන්ලි ලා yes දා ගන්න. නැත්නම් බොඩි ෂොට් තියෙනවා නෝදා ගන්න. හෙඩ්ෂොට් ඔන්ලි ලා yes දා ගන්න ඔයගොල්ලෝ. ඊට මෙතනින් ගියාට පස්සේ ඔයගොල්ලෝ මෙතනින් කරන්න පුළුවන් මේක ඔෆ් කරාට පස්සේ ඉතින් මේකට PC එකටත් එන්න පුළුවන්. මේක yes දුන්නාට පස්සේ මේකට PC එකට ලොග් වෙන්න බෑ. ඊට පස්සේ අන්තිමට ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතනින් ගන් ටික බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ one tap ගන්න හැන one tap ගන් ටික විතරක් තියලා අනිත් ගන් ටික මෙහෙම අයින් කරලා දාන්න. මේගොල්ලෝ මේ ගන් ගන්න නැද මේ ගන් ටික මෙහෙම අයින් කරලා දාන්න. මේ කා ඔයගොල්ලන්ට පුළුවන් මේ ඩෙසර්ට් එකේ මේගොල්ලෝ ගන්නවා නම් ඔයගොල්ලෝ මේ කා පාටට බින්දුව ගාලා පස්සේ ඔයගොල්ලන්ට කිසිම කියන්නේ කොයින් ඕන වෙන්නේ නැහැ. ගන් එක ගන්න ඔයගොල්ලන්ට ෆ්‍රීම ගන් එක ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ඒ වගේ මේ ඕන ගන් ටික අනිවාර්යයෙන්ම අඩු කරන ෆ්‍රී දා ගන්න. ඊට පස්සේ one tap ගන්න ගන් ටික තියාගන්න. ඕන නැති ගන් ටික අයින් කරගන්න. ඊට පස්සේ මේ ග්‍රැනයිට් එහෙම අයින් කරලා ගන්න. සමහර පිස්සු ඉන්නවා ග්‍රැනයිට් අරගෙන කස්ටම් එකම ගන්න. මේ ග්ලූ වෝල් එහෙම ඒව අඩුම කරලා තියාගන්න. ඒ කියන්නේ කිසිම කොයින් ඕන නැතිව ගන්නවා. හරිද? ඔන්න ඔච්චරයි ගන්න තියෙන්නේ. ඊට පස්සේ මේ ක්‍රියේට් රූම් ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයගොල්ලන් කස්ටම් එක හැදෙනවා. හරිද? ඊට පස්සේ ඔන්න ඔය තමයි කස්ටම් එක හදාගන්නේ. ඉතින් අද මගේ වීඩියෝ කොහොමද එනං අනිවාර්යයෙන්ම ලයික් එක දාගන්න. එහෙනම් අද මේ වීඩියෝ එකෙන් ගිහින් එන්න. අද දවසේ ගමු.